Facebook එකේ උඩ ඉඳන් පල්ලෙහාට යන නෑ කොත්තුව බුදු අම්මේ ආයි ගහන්න පටන් ගන්න ආයිබෝවන් ආයිබෝවන් දැන් අවුලෙන් ඉන්නේ නේ කවුද මමද ඔව් ඈ පට්ට අවුලෙන් ඉන්නේ ඕබන් අම්මට අවුලෙන් ඉන්නේ තේරෙනවා කොල්ලට වැදිලා මේ ඇත්තටම යෝෂිතට මයික් එක ඇල්ලුවද AIද අපිට දැනගන්න ඕනේ මටත් දැනගන්න ඕනේ මටත් ඒ ඩවුට් එක තියෙනවා යෝසිත මයික් එක ඇල්ලුවා ඇල්ලුවා මං ඇල්ලුවා අම්මට සිට මං ඇල්ලුවා මයික් එක ඇල්ලුවා මොකද 2009 කියන්නේ මල්ලි යුද්ධ ඉවර කරලා මේ රටේ පට්ට විප්ලවයක් වෙච්ච කාර්යයක්. ඔය 2009 ඔය දැන් මඩ ගහන බහුතරයක් ඉපදිලත් නෑ මම දැනුවත්. ඒ වෙලාවේ අපිට තියෙන අත්දැකීමුත් එක්ක ඔය කට්ටිය මොනවා කිව්වත් 2009 වගේ කාලෙක රොටරි වත්තේ කොත්තුවට රටේ විධායක ජනාධිපතිගේ පුතාට ලං වෙනවා කියන එන කතන්දරයක්. දැන් බහුතරයක් මයික් අල්ලන දැන් බලන්නකෝ කී දෙනෙක් මේ ලංකාවේ ඇතුලේ එක එක්කිනාට මයික් අල්ලනවද කියලා. මේ මයික් අල්ලන හැමෝටම කන්නවත් තියනවද? මයික් අල්ලලා ලංකාවේ මිනිස්සු මොනවද කරගෙන තියෙන්නේ? අද මට මයික් එක අල්ලනවට මඩ ගහන මිනිස්සුන්ගේ ඇත්ත ජීවිත කතාවේ ඒ මිනිස්සුන්ගේ කතාව එළියට ඇවිල්ලා තියනවද? ඔය වීඩියෝස් පවා දාලා කට්ටිය මයික් අල්ලනවා. ඒ දාපු මිනිස්සුන්ට මොනවද තියෙන්නේ? අද පෙනී සිටින්නේ තව කාගේ හරි හඬකට. තව කාට හරි මයික් එක අල්ලනවා. මම යකෝ 2009 මයික් අල්ලලා දැන් උඹලා මට මයික් අල්ලනවා. මම පොරක් නෙමෙයිද බා? සතුටුයි. ගැම්මක්. මම AI නෙමෙයි. AI කියලා මොකටද නිකන් මං චොර වෙන්නේ? AI නෙමෙයි ඇත්ත. මයික් ඇල්ලුවා. මහින්දටත් ඇල්ලුවා, නාමල්ටත් ඇල්ලුවා, යෝසිතටත් ඇල්ලුවා. අල්ලලා කොත්තුවකින් ගොඩ ගියා. උඹලට මොනවද තියෙන්නේ කියලා බලපන් දැන් පස්ස ඇල්ලලා.